ප්‍රථම පන්දුව රයිට් ආමෝද විකට් ආකාරයෙන් හොඳ පන්දුවක් යොමු කළේ පිට පරෙමින් කඩු රකින්න අතටයි යාශාන්ත ලෙපා පිටියස් නොරේකා තුලට කැඳවා ගදී සුදනම් රයිට් ආම් රවුන්ද විකට් ආකාරයෙන් ඊළඟ පන්දුව හොඳ පන්දුවක් එවර යොමු කළේ පාදයේ දැවටුණු පන්දුව ඉක්මන් ලකුණක් වින් පිටිකරුවා නිගලය සාර්ථක කඩළු අතර දිව්‍යාමින් පැත් සුදාම් සමීර තමන්ගේ සීමාවේ සිට දකුණතින් පිට හසුරන ප්‍රවේගකාරී සටන්කාමී දකුණත් පිටිකරුවා ධනුෂ්ක සම්පාතේවර පාරක් කෙල්ල කරනවා ලොෆ්ට් ඩවුන් පහර ලොං ඔන් ද සින් පන්දු ස්ථානගත කළේ විරාජ් සම්පාත උඩ පන්දුව සුරකිව රැක ගන්නා විට ප්‍රථම විකටුව ධනුෂ්ක සුදානම් වන්නේ දකුණතින් පිට හසුරන ක්‍රීඩකයා තිසර දේශාන් ඉදිරියේ රයිට් ආමෝද විකට් ආකාරයෙන් හොඳ පන්දුවක් යොමු කළේ ඉක්මන් ලකුණක් වේගයෙන් පිටිකරුවා නිගලය සාර්ථක පැතිමාරු කරගනවා සමගින් තවත් ලකුණු පූර්වට අපද්‍රව්‍යයක් මේ තරඟ මාලාව තුළ ක්‍රීඩා පිටියට දමා යන දෙපැයි කියන කාරණය පෙන්ලා සිටියයි කාරණය අප පිළිබඳව අවධානය යොමු කළ යුතුයි අතර වාරේ පාරක් එල්ල කරනවා ආවුඩ පන්දුවක් වශයෙන් නැදී යන්නේ සංජය කඩු රකින්න ක්‍රීඩකයා ආවුඩ පන්දුව සුරකිව රැක ගන්නා ඉදිරියේ සිය පන්දු වාරයේ ඊළඟ පන්දුව යොමු කර ගන්නටයි සූදානම් වන්නේ හැකි තාකිකමින් පන්දු වාරයේ ක්‍රියාත්මක කළ යුතුයි මද අඳුර දැන් ක්‍රීඩා පිටියට පැමිණ තිබෙන ආකාරයක් අපට දක්න ලැබෙනවා වර පාරක් එල්ල කරනවා පන්දුව ලොෆ්ට් රවුන්ඩ් පාර ලොං ඔන් ද සින් පන්දු පහර ස්ථානගත කරනවා තිද්‍රේසිය පන්දු වාරයේ ප්‍රථම පන්දුවට පාරක් එල්ල කරනවා පන්දුව ඩිමිඩිකට් කලාපයට ඇදී යන්නේ ඉක්මන් ලකුණක් වෙනින් පිටිකරුවා නිගලය සාර්ථකව පැතිමාරු කරගද්දී යනවා අවිනිශ්චයකාරතුමන් පස්සු කරගනිමින් ඊළඟ පන්දුව යොමු කරන්නේ වර පාරක් එල්ල කරනවා ලොෆ්ට් ඔෆ් රාය පහරේ නතර කරන ඉඩ කරන ඩීප් එක්ස්ට්‍රා කව දෙසින් ලකුණු 4ක් ලකුණු පූර්ව දැන් වැඩි කරගෙන අවසන් සුදානම් ඊළඟ පන්දුව යොමු කරන්නට තමන්ගේ සීමාව සිට රවුන්ඩ් විකට් ආකාරනේ වර ෆ්ලික් පහරක් එල්ල කරනවා උඩ පන්දුවක් වශයෙන් නැදී ගියේ සමීර පන්දුව රැකගෙන බාර කරද්දී ඉක්මන් ලකුණක් වෙනුවෙන් පිටිකරුවා නිගලය සාර්ථක සංඛ්‍යාව සුදානම් වන්නේ අවසන් පන්දු වාරයේ ප්‍රථම අර්ධයේ අවසන් පන්දුව යොමු කර ගන්න රයිට් ආම් අවද විකට් ආකාරයෙන් පාරක් එල්ල කරනවා පන්දුව ලොං ඔන් ද සිට ස්ථානගත කරන්න ඉක්මන් එක් ලකුණයි දෙවන ලකුණ ලබා ගද්දී දුවද්දී දැවි යාමකට හසු කර ගන්නවා දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි පුත්තලම දිස්ත්‍රික්කයට නායකයා කියන ක්‍රීඩකයා ප්‍රසන්න තාමික තැවයි තවම කරන ප්‍රථම පන්දුවේ පාරෙල්ලක ලබන්නේ පන්දුව තරමක් දුරට ඩී මිඩ් විකට් වන්නට පන්දුව නතර කරගත්තේ ප්‍රසන්න තාමික රයිට් ආමවද විකට් ආකාරයෙන් පන්දුව මුල් කිරීම සඳහා දිවගොස් යොමු කරන පන්දුවට පාරෙල්ලක ලබන්නේ උඩ පන්දුවක් ඉදිරිය ඇදී යන්නේ එයානුව ආශාන්ත ලෙපා ක්‍රීඩා පෙට්ටිය තුළ ඉතාමත් හොඳ උත්සාහයකට නිරතවී අවසන් නිමේෂය තුළ ක්‍රීඩා පිටිය සමග සම්බන්ධ වන්නේ දැන් පන්දුවට පහර දීම සඳහා ගොඩපිටිය මහාවිද්‍යාලයේ බිහිවුණු ක්‍රීඩකයා විරාජ් සම්පාතේරේව පන්දු වාරයේ ක්‍රියාත්මක කරේ එක ලකුණ වේගයෙන් ලබාගෙන දෙවන ලකුණ ලබා ගන්නට ඉඩ කරන දුවත්ති දැවියාමට ගොදුරු වන්නේ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ සහ ඔලිම්පික් කන්ස්ට්‍රක්ෂන් කණ්ඩායමේ ගරු කළමනාකාරතුමන් හර්ෂ විත්තානාච්චි මහතා මේ තරඟාවලියේ අනුග්‍රහක දායකත්වය එකතු කර තිබෙන අනුව අවසන් පන්දු වාරයේ දෙවන පන්දු වාරයේ ප්‍රථම පන්දුවට ආපෝරු ගණේ ස්ක්වාකට් පහර එල්ල කර ලබානේ ඩීපා තිවරා ප්‍රධාන පිටිසරතුමා පාසු කරමින් එවර සාර්ථක පන්දුවක් ධනුෂ්ක සම්පාත කඩළු රකින්නකින් ගිලිහි යන පන්දුව තිබෙන ලකුණු 14යි තිබෙනවා සරත් මදුෂ්ක ප්‍රනාන්දු දිව්‍යන්නේ අනුව ප්‍රාරෙල්ල කරන ලබානේ උඩ පන්දුවක් ඉදිරිය ඇදියානේ අශාන්ත ලෙපා උඩ පන්දුව රැක ගන්නා විට දාපර කඩරු දීත විදුඩි පන්දුවානා සුදන වන්නේ පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා තියනවා රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් පන්දුව මුල් කරන්නේ එවර සාර්ථක පන්දුවක් යාත තුර පිටිකරුවා නික්මන් ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නේ ලෙග් බයි සමතර ලකුණ චිකලබුවේ මේ තරඟ මාලාව තුළ තිරාත්මක අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. අනුව තනෝක පන්දුව කරන්නේ ප්‍රථම පන්දුව ඉතාමත්ම තියුණු පන්දුවාකරණය කිරීම සඳහා තනෝක රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් දිවනවා ප්‍රධාන විනිසුරුතුමා පාසු කරමින් එවර පාරෙල්ල කරන ලබන්නේ ප්‍රථම ලකුණ වේගයෙන් ලබාගෙන දෙවන ලකුණ ලබා ගන්නට ඉඩ කරන තිසර දේශාන් පන්දුව නතර සෝදර දනුක මේ දක්වා සාර්ථක ප්‍රතිඵල නිලාගත් පන්දු වන්නා තිබෙනවා රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් පන්දු යොමු කරන්නට ඒවර සාර්ථක පන්දුවක් යොමු කළේ ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ දනුක දැන් සෝදර වන්නේ පන්දු යොමු කරන්නට දිව්‍යානේ ප්‍රධාන මිනිසුරුතුමා පාසු කරමින් ඒවර සාර්ථක පන්දුවක් යොමු කළේ
ඉතාමත්ම හොඳ පන්දුවක් සමගින් කඩුල්ලේ තැවරෙන පන්දුව සමගින් පාරදර සුපර් ෆැෂන් ක්‍රීඩකයන් මේ තරඟ මාලාව තුළ වැලිගම වාසන අභියෝගතා කුසලාන සහල්ලු පන්දු තරඟාවලිය තුළ ශූරයන් වශයෙන් අභිෂේක ලබන්නේ මුදල් රුපියල් ලක්ෂයක මුදල් සම්මානය ජයග්‍රහණය කරමින් දාපර කඩාරුණී හිතවිතුනේ